අයිබෝවන් සෑම සියලු දෙනාටම විශ්ව කේන්දරයේ අවසාන රාශිය මීන රාශිය ගුරුට අයත් රාශියක්. එම රාශිය පිළිබඳ ගෝචරයේ තුල ග්‍රහ සිටීම දක්වා සිටින අතර වාරයේදී ඔබගේ කාර්ය කටයුතු සඳහා සුභ අසුභත් ඔබට යම්කිසි ජ්‍යොතිර්විද්‍යාත්මක දැනීමක් ලබා දීමට අරමුණු කරන්නේ. මීන ලග්නයෙන් උපන් ඔබට පංචමහා පුරුෂ යෝගයක් උදා කරමින් සිකුරු ග්‍රහයා උච්චව ලග්නයේ ගමන් ගන්නවා. ඒත් එක්කම සෙනසුරු ග්‍රහයා ලග්නේ රාෂ්ටක මැද භාගයේ සැරිසරන වේලාවක් සියලු මීන ලග්න හිමියන්ට මේ රාෂ්ටක තත්ත්වේ නොදැනුණ ඇති එක් එක් අයගේ උප්පත්ති තත්ත්වයේ ග්‍රහ ඉන්ගේ බල දුබලතාවයන් මත මෙය ඔබට බලපානු ඇතැයි අප විශ්වාස කරනවා. ධනස්ථානීය සහ වික්‍රමස්ථානීය දෙවැන්නේ තුන්වැන්නේ කිසිදු ග්‍රහයක් නැහැ. මාතෘ ස්ථානයේ ගුරු ගෝචර වශයෙන් ගමන් ගන්නවා. ලග්නාධිපති 4 වෙන්නේ ගමන් ගැනීම අයහපත් විශේෂයෙන් මූල්‍ය කටයුතු වලට. 5 වෙන්න වූ විද්‍යාස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 6 වෙන්න වූ රෝගස්ථානයේ කේතු. 7 වෙන්න 8 වෙන්න විවාහ ස්ථානයේ සහ මාරක ස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. පූර්ව පුණ්‍ය ස්ථානයේ 9 වෙන්න වූ උච්චක රාශියේ චන්ද්‍රය ගමන් ගන්නවා. චන්ද්‍රය උච්චකයට නීටයි. නමුත් දින 2යි 2මාරයි. 10 වෙන්න කර්මස්ථානයේ 11 වෙන්න අයස්ථානයේ කිසිදු ග්‍රහයක් නැහැ. 12 වෙන්න වූ වැයස්ථානයේ චතුරු ග්‍රහ යෝගයක් යෙදෙනවා. රවි රාහු බුධ අඟහරු. එහෙම නැත්නම් බුධ කුජ. එතකොට ගෝචරෙන් 12 වෙන්නට රාහුත් අඟහරුත් රවිත් යන ග්‍රහයින් ඊටම අයහපත් බව සැලකිලිට ගන්න. ඒ වගේම ලග්න භාවයේ සෙනසුරුගේ ගෝචරය අයහපත්. සෙනසුරු රවි රාහු kuj කේතු වැනි ග්‍රහයින්ට උපතින් සහ ගෝචරයෙන් 3 6 11 වෙන්න 3 6 11 යන භාව උපචේ ස්ථාන ඊටා යහපත් බව සැලකිල්ලට ගන්න. එතකොට මීන ලග්නය කියලා කියන්නේ උභය රාශියක්. අපි නිතරම කියලා තිනවා ග්‍රහයින් තිදෙනෙකුට පමණක් පංචමහා පුරුෂ යෝග උදා කළ හැකි. විශේෂයෙන් මිථුන කන්‍යා ධනු මීන යන රාශිය අතර උභය රාශිය වන බැවින් මීන රාශියේ 10 වෙන්න ධනුව සහ ලග්නේ මීන වන විට මෙම භාවයන් දෙකෙන් එකක උපතින් ගුරු ග්‍රහයා තැන්පත් නම් ගුරුවංශ යෝගයත් ඒ වගේම ලග්නේ සිකුරු ග්‍රහයා උපතින් තැන්පත් නම් මාලවී යෝගයත් 4 වෙන්න සහ 7 වෙන්න මිථුන රාශියත් 7 වෙන්න කන්‍යා රාශියත් වන බැවින් බුධ තැන්පත් නම් බුධගේ යෙදෙන භද්‍රා යෝගයත් යන ග්‍රහයන් තිදෙනෙකුට පංචමහා පුරුෂ යෝගයන් 3ක් බුධගෙන් භද්‍රා ගුරුගෙන් ගුරුවංශ සිකුරුගෙන් මාලවී යන යෝගයන් 3 පමණක් මෙම ජන්ම පත්‍රයට යෙදිය හැකි. නමුත් පරිබාහිරව චන්ද්‍රාදී යෝග ලග්නාදී යෝග ගජකේසර යෝග ඒ වගේම ධර්ම කර්මාධිපති යෝග. එතකොට ඔබේ 6 වෙන්න සිංහ රාශිය 8 වෙන්න තුලා රාශිය 12 වෙන්න කුම්භ රාශිය මෙන්න මේ භාවයන් තුනේ හැර 1 2 3 ලග්න භාවයේ ධනස්ථානයේ වික්‍රමස්ථානයේ මාතෘ ස්ථානයේ පුත්‍ර ස්ථානයේ විවාහ ස්ථානයේ පුණ්‍ය ස්ථානයේ කර්මස්ථානයේ සහ අය ස්ථානයේ. ඒ කියන්නේ 1 2 3 4 5 7 9 10 11 යන භාවයන් 9 තුල 9න් එකක ඔබේ බලන්ඩ ජනනපත්‍රයේ දිගෑරලා අඟහරු බ්‍රහස්පති සමග ඒ කියන්නේ කුජ ගුරු කුයන්නයි ගුයන්නයි එකට සංයෝගයක් තියෙනවද? මේ ජ්‍යොතිර්විද්‍යාවේ ඉදිරිපත් කරන ග්‍රහ යෝග අතර මුදුන් මල් කඩක් බඳු රාජයෝගයක් වන ධර්ම කර්මාධිපති යෝගයේ ඔබේ ජනනපත්‍රය තුල උප්පත්තියෙන් ක්‍රියාත්මකයි. එබැවින් සෙනසුරු ලග්නයේ ගෝචරයෙන් ගමන් ගැනීම ඔබට ඊ타ත්ම අහිතකර ප්‍රතිඵල ප්‍රදානයේ නොකරනු ඇති බව එයින් පැහැදිලි කරනවා. මොකද පූර්ණ රාජයෝගයකින් උප්පත්තිය ලබා ඇති බව. ඒ එක්කම මීන ලග්නයෙන් උපන් අය ඔබ මතක තියාගන්න බුධ ග්‍රහයා සිකුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයා ඔබට මාරක ග්‍රහයින් බැවින් බදාදා සිකුරාදා සෙනසුරාදා යහපත් කාර්ය කටයුතු වලින් වැළකී සිටීමට වග බලා ගන්න. එම දින තුන ඔබට යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි. ඔබට වර්ණයන් ලෙස කහ වර්ණයත් රතු වර්ණයත් ඉතා ප්‍රශස්ත වර්ණයන් බවත් ඒ වගේම අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සඳුදා යන දිනයන් තුන ප්‍රශස්ත ප්‍රතිඵල ලබාගත හැකි බවත් ඒ වගේම 6 වෙනි ආධිපති වූ රවිගේ දිනයත් රවිගේ වර්ණයත් ඔබට අයහපත් බැව් සැලකුව මැනවි. ඒත් එක්කම දැන් ඕනෑම ලග්නයකින් උපන්
රාශි 12 මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්නි තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේ රාශි 12න් කවර රාශියකින් උපන්නත් මේ රාශි 12 තුලම යම් යම් භාවයන් දෙකක් අතරත ලග්න භාවය 12 වෙන්න ඒ භාවයන් දෙකක් අතරත රාශි හුවමාරු කර ගැනීම ඒ කියන්නේ දැන් මීන ලග්න හිමියෙක්ගේ සෙනසුරු ලග්නගත වීමත් ගුරු 12 වෙන්නේ වීමත් එය ජීවිතයට යහපත් යෝගයක් නොවන බවත් අයහපත් දෛන්‍ය යෝගයක් බව පැහැදිලි කළ යුතුයි. මෙවැනි පරිවර්තන ග්‍රහයන් දෙදෙනෙක්ගේ රාශි මාරු කර ගැනීම තුළ ඇතිවෙනා වූ පරිවර්තන යෝග 66ක් මේ විශ්ය තුළ අන්තර්ගත වෙනවා. එය පැහැදිලි කරනවා. එයින් සියල්ලම එකසේ ප්‍රතිඵල ලබා නොදෙන නිසා සුභ යෝග, මධ්‍යම යෝග, අසුභ යෝග හැටියට කණ්ඩායම් කාණ්ඩ තුනකට බෙදී යනවා. එයින් සුභ යෝග ගණයට වැටෙන්නේ රාජයෝග හා සමාන වූ පරිවර්තන යෝගයන් 28ක්. කෙනෙක්ගේ ලග්නයේ දෙවැන්න මීන ලග්න හිමියෙක්ගේ ගුරු දෙවැන්නේත් අඟහරු ලග්නයේත් නම් මීන මේෂ ලග්නාධිපති ධනස්ථානගත වීමත් ධනස්ථානාධිපති ලග්නගත වීමත් මහා පරිවර්තන යෝග 28න් එකක්. එයින් පැහැදිලි කරන්නේ ඔබ ධනවත් භාවයට පියමනින අයෙකු හැටියටයි ඔබට සතුටටපත් වෙන්න පුළුවන්. මේ ඔබේ ජන්මපත්‍රයක් අරගෙන කොටු 12 ඇඳගෙන භාවාධිපති චක්‍රයක්. ඒ කියන්නේ රාශි 12 කොටු 12ක් ඇඳලා ලග්නේ මීන නම් ලග්නේ ගුරුට, දෙවැන්න මේෂය අඟහරුට, තුන්වැන්න වෘෂභයේ සිකුරුට, හතරවැන්න මිථුනයේ බුදට යනාදි වශයෙන් ඕගොල්ලෝ නම් කරගෙන බලනවා මගේ ග්‍රහයෝ මාරු වෙලා ඉන්නවද උපතින්. මේ ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්ත්වයක් ඔබට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔබ සෑම සියලු දෙනා මේ විෂය ඉගෙන ගත්තායි නොවන නිසා යම් ආකාරයක ඔබට යම් ප්‍රමාණයක් හරි ඔබේ ජන්මපත්‍රය අතර අරගෙන ඔබට මෙවැනි ග්‍රහ යෝගයක් ඔබේ ජන්මපත්‍රය තුල ස්ථාපිතව තියෙනවද යන්න ඔබට හඳුනා ගැනීමට ඉඩකඩ ලැබෙනවා නම් ඒක ඉතා යහපත්. ඒකම ඔබට විශේෂයෙන් සඳහන් කර යුතුයි රවි මහදසාව, සිකුරු මහදසාව, සෙනසුරු මහදසාව සහ බුධ මහදසාව අයහපත් දසාවන් ලෙස නම් කළ යුතුයි. උපතින් එම ග්‍රහයන් බලවත් නම් පමණක් ඔබට යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි. ඊළඟට පළවෙනි යෝග 28ක් මහා පරිවර්තන යෝග ගණයට වැටෙනවා. දෙවනි යෝග 8 මධ්‍යම යෝග 8 මධ්‍යම පරිවර්තන යෝග හැටියට ගණන් ගන්නේ. එතකොට ඒ යෝග 36ම ජීවිතයේ යහපත් පැත්තට නැඹුරුව ක්‍රියාත්මක වන අතර ඉතුරු යෝගයන් 30ම දෛන්‍ය යෝග නොහොත් අසුභ යෝග, අසුභ විපාකයන් ලබා දෙන යෝගයන්. ඒ නිසා මතකයේ තබා ගන්න එවැනි පරිවර්තන යෝගයක් ඔබේ ජන්මපත්‍රයේ තුල තියෙනවද කියලා ඉදිරියේදී අපි ඔබට මෙය කොටස් වශයෙන් ඔබට හඳුනා ගැනීම සඳහා ඔබට මෙය අධ්‍යයනය කර ගැනීම සඳහා ඉගෙන ගැනීම සඳහා දැනුවත් වීම සඳහා අපි ඔබට මේ ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එසේනම් විශ්ව කේන්දරයේ අවසාන රාශිය වූ මීන රාශියෙන් උපවන ඔබට ඒ රාශික තත්ත්වයක් ඇති බැවින් විශේෂයෙන් අඟහරුවාදා දිනේ හෝ බ්‍රහස්පතින්දා දිනේ බෝධි පූජා පුණ්‍ය කර්මයේදීම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දාන ආදී පින්කම් සිදු කිරීම මෛත්‍රී භාවනාව වැඩිම ඉතා ප්‍රශස්ත ප්‍රතිඵල ළඟා කර ගැනීමට හැකි බැව් අවසාන වශයෙන් සඳහන් කරනවා. එසේනම් ඔබ සෑම සියලු දෙනාට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.